ආයුබෝවන් සුබ රාත්‍රියක් හැමෝටම යුරෝපා ළමයි. ඉතින් කතා කරන දේ පැහැදිලි ඇහෙනව නේද? ඉතින් අපි පන්තිය පටන් ගමු. යුරෝපා පන්තිය මේ අපි අලුත් පාඩමකට ගියා විතරයි. හරි. ගිය සතිය වල ක්ලාස් නිමාඩු දීලා තිබ්බ දෙසැම්බර් අන්තිම සතිය නිසා ඔන්න නැවතත් අපි පන්ති වලින් ජනවාරි මාස මුල් සතිය ඉඳන් ආරම්භ වීම කරපු හින්දා සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම ඒ ටියුට් එකේ PDF එක දුන්නා. හරි print out කරගෙන අරන් එන්න කියලා. මොකද ඒක PDF එකක් ලැබෙන්නේ කියලා කිව්වා කොහොමත් කලින්. හරි වැඩවසම් යුගය. හරි අපි දෙවෙනි පාඩම් මේකක සම්බන්ධව සාකච්ඡා කරන්න යන්නේ වැඩවසම් යුගය. ඒකේ පොඩි කොටසක් පැහැදිලි කිරීමක් කරලා පොඩි තැනකින් නතර කරා. හරිද? එහෙනම් ඒකේ ඊතුරු දේවල් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කිරීම කරනවා. හරි. ඉතින් වැඩවසම් යුගය. හරි ආයෙ මං චුට්ටක් කියලා තියන්නම්. වැඩවසම් යුගයේ අපි දැන් ශිෂ්ටාචාර පාඩමෙන් අයින් වුණාම නේද අපි ශිෂ්ටාචාර හතරක් කතා කරලා ආවේ. ඈ ග්‍රීක ශිෂ්ටාචාරය රෝමය ඊට පස්සේ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය සහ මුස්ලිම් ශිෂ්ටාචාරය. ඔය කියන්නේ ශිෂ්ටාචාර හතර අවසන් වුණාට පස්සේ අපි අලුත් පාඩමයකට ගිහලා වැඩවසම් යුගයට ගියේ. හැබැයි ඔය වැඩවසම් යුගය කියන එක අර ශිෂ්ටාචාරත් එක්ක පොඩ්ඩක් මොකද්ද බද්ධ වෙලා යනවා. ඒක වෙන්නේ කොහොමද කියලා තව ටිකක් පාඩම කරද්දි මම කියලා දෙන්නම්. හරි. හරි. පැහැදිලි නේද කතා කරන එක ඇහෙනව නේද හොඳට? ඇහුණ නැතුණ පොඩ්ඩක් chat එකට දාන්න. right අපි එහෙනම් පාඩම් එකකට යමු මේ විදිහට වැඩවසම් ක්‍රමය මම ඔයාලට නිබන්ධනය දැන්ට ෂෙයා කරන්නම් තියෙන එක right හරි ඉතින් මේක තමයි මම ඔයාලට දීලා තිබ්බ නිබන්ධනය මතක ඇති නේද මතක නැද්ද මතකයිනේ හරි එතකොට මේක පොඩි පැහැදිලි කිරීමක් කරා මේ වැඩවසම් යුගයක් කියලා කියන්නේ මොකක්ද කියලා right එහෙනම් යුරෝපයේ ආරම්භ වුණ වැඩවසම් ක්‍රමයේ හරි මම ඉස්සෙල්ලාම කියනවා වැඩවසම් යුගයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඔයාලට අද මේ යුරෝපා සිතියමක් ලකුණු කිරීමක් තියෙනවා මම අර සිතියම් ටියුට් එක සිතියමේ PDF එක ටියුට් එක මේ ඔයාලා දාලා තිබ්බා ගෲප් එකට අද අපි ලකුණු කිරීමක් කරනවා පළවෙනි සිතියම හොඳේ. ඔව් ඉස්කෝල වල වාර විභාගෙම ළඟ ළඟ යන හින්දා සිතියම් පොඩ්ඩක් බලාගෙන තියාගන්න එක ඇඟට ගුණයි. හරි ලකුණු කරන්නම් මේ ලකුණු කරනවා තව ටිකකින් මේ පාඩම කොටසක් ඉගෙනුවාට පස්සේ හොඳේ. හරි වැඩවසම් යුගයේ වැඩවසම් යුගයේ අ, අපි අපි කියනවා මේ වැඩවසම් යුගයේ මොකක් කියලාද? අපි හැඳින්වුවොත් අපි දැනගන්න ඕනේ මේක අපි හඳුන්වද්දි කොහොමද හඳුන්වන්නේ කියන එක. right. අපි කියනවා මේකට ඉඩම් භුක්තිය මත පදනම් වුණ සේවා ක්‍රමයක් කියලා නේ. ඉඩම් භුක්තිය. ඇයි අපි ඉඩම් භුක්තියක් මත පදනම් වුණ සේවා ක්‍රමයක් කියලා කියන්නේ? දැන් අතීතයේ යුරෝපයේ අතීතයේ හරි නොදියුණුයිනේ. හරි. අපේ ලංකාව වගේ තමයි යුරෝපීය සුද්දෝ. හරිද? යුරෝපයේ හිටපු මිනිස්සු. එයාලත් මුලින්ම කරේ මොනවද? කෘෂිකර්මාන්තය. හරි. එහෙනම් ඒ රටවලුත් මුලින් කෘෂිකාර්මික රටවල්. අපේ ලංකාව වගේ තමයි. අපිටත් තියෙන අතීතයේ ඉඳන් වැව්බඳි රාජ්‍ය කියලා අපි කියන ලංකාවටනේ. රජරට යුගයේදී වැව් දහස් ගාණක් නිර්මාණය කිරීමක් කරා. හරි. ඒතකොට අපි තාමත් කෘෂිකර්මාන්තය මත දුවන රටක්. හැබැයි යුරෝපයේ අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි කාර්මික විප්ලවය. හරි. හරි. එතකොට මුලින් ඔය කියන්නා වූ මේ මුලින් මෙන්න මේ වැඩවසම් යුගයේ කාලෙදී නොදියුණු ආර්ථිකයක් නොදියුණු තත්ත්වයක් තමයි යාළට තිබ්බේ. නොදියුණු ආර්ථිකයක්, නොදියුණු සමාජ තත්ත්වයක්, නොදියුණු දේශපාලනික තත්ත්වයක් මේ හැම දෙයක්ම යාළට තිබ්බා. මිනිස්සුන්ගේ ජීවිත හරි සරලයි. හරි. තේරුණාද? එතකොට ගොඩක් වෙලාවට වගා කිරීමක් එක්ක තමයි යාලා ජීවිතේ ගැට ගහගෙන ඉස්සරහට ගියේ. කියන්නේ කුෂිකර්මාන්තයේ සිදු කිරීමත් එක්ක තමයි යාලා ආර්ථිකයක් යම් විදිහකට හදාගත්තේ. නොදියුණු සමාජය කියලා කිව්වා. හරි. කොහොම හරි මේ සමාජය තුල මිනිස්සු හොඳේ මේ සමාජය තුල මිනිස්සු මූලික වශයෙන්ම තවත් කෙනෙක් යටතේ යැපීමක් සිදු වුණා. තවත් කෙනෙක් යටතේ කියන්නේ එහෙනම්
ඔන්න වැඩවසම් යුගයේදී අපිට ප්‍රධානියෙක් හම්බ වෙනවා රජ කෙනෙක්. අපි කියනවා රජු කියලා. ඊට පස්සේ එයාට පල්ලෙහෙන් ඉන්න වංශාධිපතිකරයා වෙලා කියලා එක්කෙනෙක්. වංශාධිපති. හරි. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ජනතාව. නෑ තව කෙනෙක් හිටියා. හරි වංශාධිපති ඊට පස්සේ මෙයා ගාවේ මොකද මේ පූජකවරයා. හරි. පූජකවරයා හිටියට අන්තිමට පල්ලෙහාන් මට්ටමේ කවුද හිටියේ? සාමාන්‍ය ජනතාව. හරි. එතකොට රජු උඩින් හිටියට මෙයාට බලයක් තිබ්බේ නෑ ලා. බලයක් තිබ්බේ නෑ කියන්නේ එයා නිකන් නමට විතරයි මේ රජු. වංශාධිපති තමයි මෙතන ගොඩක් ගේම ගැහුවේ. ඒ කියන්නේ වංශාධිපතිවරයාට ආර්ථික ශක්තියක් තිබ්බා. රජතුමාට අවශ්‍ය සේවාවන් ඉටු කරේ මෙන්න මේ වංශාධිපතිවරයා විසින්. හරි. වංශාධිපතිවරයා නැත්තම් මේ රදල. හරිද? රදල. හරිද? හැබැයි මෙහෙමයි. මේ කට්ටිය පත් කරේ කවුද? රජු විසින්ම තමයි. හරි. රජු තමයි මෙයාලව පත් කරේ. එතකොට රජු මෙයාලව පත් කරන්නේ රජුට අවශ්‍ය සේවාවන් සිදු කරවන්න. හිතන්නකො දැන් රජතුමාට හදිස්සියේ යුද්ධයකට සම්බන්ධ වෙන්න වෙනවා කියලා. හැබැයි රජතුමා යුද්ධයට සම්බන්ධ වෙන්නදී එයාට කිසිදු ඊට කලින් සැලැස්මක් තිබ්බේ නැහැ. අඩු ගානේ හමුදාවක්වත් හිටියේ නැහැ. අන්නේ හමුදාව එහෙම නිර්මාණය කරලා දෙන්නේ කවුද? මෙන්න මේ වංශාධිපතිවරයා විසින්. හරි. වංශාධිපතිවරයා සිදු කරන සේවාවන් වලට රජතුමා මොකද කරන්නේ? ඉඩම් ලබා දෙනවා. හොඳේ? ඉඩම් ලබා දෙනවා. අන්න එහෙම දෙන ඉඩම් වලට මොකක් කියලා කියනවද? අපි කියනවා ඒවට ප්‍රවේණි කියලා. ප්‍රවේණිය. ඒ ප්‍රවේණියක අයිතිකාරයා කවුද? වංශාධිපතිවරයා. තේරෙනව නේද? ඉඩම් වලට ප්‍රවේණියක් කියලා කියනවා. ඒ ඉඩම් වල අයිතිකාරයා කවුද? වංශාධිපතිවරයා. තව නමක් මේකට කිව්වා. ඒ තමයි බණ්ඩාරගම් කියලා කියනවා. ප්‍රවේණිය නොහොත් බණ්ඩාරගම. හරි. ඒතකොට මේවා දෙන්නේ කවුද? මේවා දෙන්නේ රජතුමා. ඇයි දෙන්නේ? රජතුමාට සේවා කරන නිසා කවුද? වංශාධිපතිවරයා. හරි. මෙන්න මේ ප්‍රවේණි එහෙම නැත්නම් මේ බණ්ඩාරගම් නිකන් විදිහට තියන්නේ නැහැ. මේවා සාමාන්‍ය ජනතාවට දෙනවා මොනව කරන්නද? එළවලු පාත්තියක් හරි දාගන්න. ඒ කියන්නේ වගා කරන්න දෙනවා. එතකොට සාමාන්‍ය ජනතාව මේල වගා කරනවා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ මේ සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? මෙයාලා මෙන්න මේ වංශාධිපතිවරයාගේ දාසයන් බවට පත් වෙනවා. හරි. ඉස්සෙල්ලාම නිකන් වගා කරන්න යනවා. පස්සේ කුලියක් ගෙවනවා. කුලියක් ගෙවන එකත් පස්සේ නැතර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ මේ ඉඩම් වල වගා කරාම මේ වගා වලින් කොටසක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන කාටද? වංශාධිපතිවරයාට දෙන්න ඕන. ඇයි එහෙම දෙන්න ඕනේ? ඒ ඉඩම් වල අයිතිය කාටද තියෙන්නේ? වංශාධිපතිවරයාට තියෙන්නේ. යාගේ ඉඩම් වල තමයි වගා කරන්නේ. හරි. හරි. එතකොට අන්න එහෙම නිර්මාණය වෙන මිනිසා එහෙම නැත්නම් මේ සාමාන්‍ය ජනතාව මේ ප්‍රවේණි තුල වැඩ කරාම එයාට නමක් දානවා. මොකද්ද? ප්‍රවේණි වල වැඩ කරන හින්දා ප්‍රවේණි දාසයා. හරි. ප්‍රවේණි වල වැඩ කරන හින්දා කවුද? ප්‍රවේණි දාසයා. දැන් ඔන්න ඔතෙන්ට එනකන් ඔය ටික මතකයිනේ. මම මේ සමස්ත කතාව කියන්නේ මේ අපි මේ පාඩමේ ඉගෙන ගන්න ඔයා ඉගෙන ගන්න ඕන දේවල් එක්ක බලුවාම සමස්ත කතාව ගැන මම ඔයාලට පොඩි ඔළුවට දාලා දෙනවා මේකේ මොකද්ද අපි ඉගෙන ගන්න කියන එක ගැන. ඒක දැනගෙන යනකොට ගොඩාක් හොඳයි. හරි. හරි එහෙනම් අර සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? අන්න හරි. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. හරිද? මේ සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? එයාලා ප්‍රවේණි දාසයන් බවට පත් වෙනවා. ඇයි ඒ? මෙන්න මේ බණ්ඩාර ගම්වල. එහෙම නැත්නම් මෙන්න ප්‍රවේණි වල වැඩ කරන නිසා.
හරි. මෙයාලට කිසිදු නිදහසක් හම්බුන්නේ නැහැ පස්සේ හොඳ. නිදහසක්වත් ලැබෙන්නේ නැහැ. හරි. නිදහසක් ලැබෙන්නේ නැහැ. නිදහසක් ගන්නව නම් ඒකට අවසර ගන්න ඕන කාගෙන්ද? වංශාධිපතිවරයාගෙන් අවසර ගන්න ඕන. හරි. හැබැයි තව මෙහෙම දෙයක්ත් තිබ්බා. මේ ප්‍රවේණිදාසයා කොටස් තුනකට කැඩුවා. ඒ කියන්නේ ප්‍රවේණිදාසය මේ මේ ස්තර තුනකින් හිටියේ. ඒ කියන්නේ එයාලා අතරත් අර උස් පහත් ભેදයක් තිබිලා තියෙනවා ප්‍රවේණිදාසය අතර. ආ ප්‍රවේණිදාසය අතර ඉඳලා තියෙනවා ළමයි නිදහස් වැසියෝ කියලා කොට්ටාසයක්. මෙන්න මේ ප්‍රවේණිදාසය කියන කුලකයටම තමයි එයා අදාළ වෙන්නේ. බකට් එකටම තමයි එයාලා අදාළ වෙන්නේ. නිදහස් වැසියා. ආයෙ ඉන්නවා ප්‍රවේණිදාසයම කියලා කෙනෙක්. අනිත් එක්කෙනා ඉන්නවා වහලා කියලා කෙනෙක්. වහලා කියන්නේ වහනව නෙමේ මේ වහල්ලු වහල්ලු. ඔන්න ඔය නම් තුනෙන් හඳුනන කොට්ටාස තුනක් ඉන්නවා. නිදහස් වැසිය කෙනෙකුට ඔයාට නමින්ම තේරෙන්න ඕන. එයාට යම් නිදහසක් හම්බ වෙනවා ප්‍රවේණිය තුල. ඒ කියන්නේ වංශාධිපතිවරයාගෙන් හැම එකටම අවසර ගන්න ඕනේ නැහැ. හරිද? එයාට ඕනනම් අදාළ කාල සීමාව තුල වැඩ කරලා නිකන් ඉන්න පුළුවන් ටිකක්. හරි. ප්‍රවේණියෙන් පිට යනවා නම් ඒකටත් අවසර හම්බ වෙනවා. ප්‍රවේණි 16ට එහෙම නිදහසක් හම්බෙන්නේ නැහැ. එයා වැඩ කරන්නම ඕන. පැය 1000 12ක් 14ක් දින දවසට මේ වැඩ කරනවා එයා. හරිද? එයාට ගොඩක් වෙලාවට යම් දේවල් වලට නිදහස හම්බෙන්නේ හරි සීමා සහිත විදිහට. අර වහල්ලු කියන අයට කොහොමම නිදහසක් හම්බුනේ නැහැ. එයා කොහොමත්ම වහලෙක් බවට පත් වෙලා හිටියේ. එයාගේ වැඩේ ඉතින් වැඩ කරන එකම තමයි. හරි ඔන්න විදිහට කොටස් තුනකටත් කඩලා හිටියා. හරි. දැන් ඔයා මගෙන් ඇහුවා මොකද්ද? රජුට බලවත් වෙන්න බැරුණේ ඇයි? ඔව්. රජුට බලවත් වෙන්න බැරි වෙනවා කියලා කියන්නේ මේ රජු කියන එක්කෙනා හැමතිස්සෙම ඩිපෙන්ඩ් උනේ. එහෙම නැත්නම් රජු කියන එක්කෙනා හැමතිස්සෙම පැවතුනේ මෙන්න මෙයා හින්දා. වංශාධිපතිවරයා නිසා. මොකද මෙයාට ආර්ථික ශක්තියක් තියෙනවා. මිල මුදල් තියෙනවා. රජුට වඩා මිල මුදල් තියෙනවා. මේ වැඩවසම් යුගයේදී රජුට වඩා මිල මුදලක් තියෙන වංශාධිපතිවරයාට. සහ පිරිස් බලය වැඩි. හරි. පිරිස් බලයක් වැඩි. ඉතින් ඒ හින්දා රජුට වඩා මෙයාට ඉක්මනින් දෙයක් කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් රජු නමට විතරයි ඉන්නේ. හරි. නමට විතරයි එයා ඉන්නේ. එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කියන්නේ මේ යුගයේදී වැඩවසම් යුගයේ බිඳ වැටුණාට පස්සේ රජතුමා බලවත් වෙනවා. අපි ඒකත් මේ පාඩමේ දෙවෙනි කොටසට ඉගෙන ගන්නවා. හරි. රජතුමා බලවත් වෙනවා. වැඩවසම් යුගයේ බිඳ වැටුණාට පස්සේ වැඩවසම් යුගයේ තියෙනකම් මොකද වෙන්නේ? රජතුමා දුර්වලයි. හරි. අපි කියනවා මේ විකේන්ද්‍රගත පාලනයක් තිබ්බ කියලා. ඒ කියන්නේ පාලනේ විසිරිලා. හරි. රජතුමා රටේ හිටියට සමහර තැන්වලදී මේ වංශාධිපතිවරුන් රදලයන් බලය අල්ලගෙන තියෙනවා. බලය අල්ලගෙන තියෙන සමහර ප්‍රදේශවල රජුට වඩා බලයක් වංශාධිපතිවරුන් රදලයන් දිනාගෙන තිබිලා තියෙනවා. හරි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න රජුට බලවත් වෙන්න බැරුනේ. එයා ආර්ථික වශයෙන් දුබලයෙක් වෙලා තිබ්බ හිටපු එකයි. අනිත් එක තමයි රජතුමාට මේ කියන කාලය තුලදී මේ කියන්නේ තනියෙන් දෙයක් කරගන්න බෑ. හරි. තේරුණාද? කියන්නේ පාලනේ විසිරීලා තිබ්බ හින්දා වංශාධිපතිවරුන් ගොඩක් හිටපු හින්දා එයාලා බලවත් වෙලා හිටපු නිසා. හරි. රජතුමාට දක්වන සේවාවන් නිසා අනිත් එක මෙහෙමයි. මේ රජතුමා හිටියට සාමාන්‍ය ජනතාව රජතුමාගෙන් උදව් ඉල්ලලා තියෙනවා මොකක් හරි යුද්ධයක් එහෙම යනකොට අපි ආරක්ෂා කරලා දෙන්න කියලා. රජතුමාට ඒ දේ කරගන්නත් බැරි වුණා. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? තමන් ගාව තියෙන ඉඩම් තියෙනවනේ. අන්නේ ඉඩම් දැන් සාමාන්‍ය ජනතාවටත් අයිති ඉඩම් තියෙනවනේ රටේ. එයාලා ජීවත් වෙන ඉඩම්. ඒ ඉඩම් උකස් කරනවා කාටද? වංශාධිපතිවරයාට. උකස් කරලා කියනවා අපිය බේරගන්න නැත්නම් අපිය ආරක්ෂා කරගන්න. රජතුමාගෙන් නෙමෙයි එතකොට එයාලා බලාපොරොත්තු වෙන කාගෙන්ද එදී? වංශාධිපතිවරයාගෙන්. එතකොට සාමාන්‍ය ජනතාවත් රජුට වඩා කාටද කිට්ටු වෙන්නේ? ඇත්තටම රජුට වඩා සාමාන්‍ය ජනතාව කිට්ටු වෙන්නේ වංශාධිපතිවරයා ගාවට. මොකද වංශාධිපතිවරයා තමයි නිතර දකින්න ඉන්නේ සහ Tamanට උදව්වක් හරි ගන්න ඉන්නේ වංශාධිපතිවරුන්. හරි.
අනික එක රටක එක වංශාධිපතිවරයෙක් නෙමෙයි වංශාධිපතිවරුන් පිරිසක්ම ඉන්නවා. හරි. මොකද යාලා ප්‍රවේණි බලාගෙන හිටපු අයනේ. එතකොට එක රටක රජ කෙනෙක් එක්කෙනෙක් වුණාට එක රටක වංශාධිපතිවරුන් රසක් ඉන්නවා. එතකොට වංශාධිපතිවරුන්ගේ බලය වැඩි රජතුමාට වඩා. පැහැදිලිනේ. රයිට්. ඉතින් ඔන්න ඔයගේ කතාවක් තමයි මේක ඇතුළේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක දේශපාලන ආර්ථික ලක්ෂණ සහ සමාජීය ලක්ෂණ ඔයා දැනගන්න අවශ්‍යයි. හරි. රයිට්. එතකොට මෙන්න මෙතන ළමයි. හරි. හරි. අපි මේක මුල් පැහැදිලි කිරීම කරා නේද? මතකයි නේද? වැටසම් යුගයේ ආරම්භ වෙන්න බලපාපු හේතු මොනවද කියලා මම වාට කිව්වා. නේද? නිතර නිතර සතුරු ආක්‍රමණ එල්ල වුණා කිව්වනේ. සතුරු ආක්‍රමණ එල්ලවීමත් එක්ක මොකද වුනේ? ඔව්. මධ්‍යම ආණ්ඩුව බිඳ වැටෙනවා. ඔන්න ඔය මධ්‍යම ආණ්ඩුව කියන්නේ මොකද්ද? අර රජතුමාගේ පාලනය. හොඳේ. රජතුමා රජතුමාගේ පාලනයට තමයි මධ්‍යම ආණ්ඩුව කියලා කියන්නේ. ඉතින් ඒක බිඳ වැටෙනවා. බිඳ වැටිලා මොකද වෙන්නේ? අර වංශාධිපතිවරුන් රදළේ වගේ පිරිසක් බිහි වෙන්න ගන්නවා. හරි. අන්තිමට යාළුවා තමයි බලේ යන්නේ. හරි. right. ඉතින් අපි වැඩව සමගියේ ලක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. මම හිතන්නේ මෙතෙන්ට එනකන් ඔයාලට මම ලියාගන්න, ඒ කියන්නේ මේක ලියාගන්න මුල් දෙවෙනි පිටුවේ දෙයක් තිබ්බේ නැහැ. තුන්වෙනි පිටුවෙන් වැඩව සංක්‍රමයේ ලක්ෂණ චුට්ටක් පැහැදිලි කරා එදා. හරි. ඒකේ ඔන්න දේශපාලන ක්‍රම, ඊට පස්සේ ආර්ථික ක්‍රම, ඊට පස්සේ සමාජ ක්‍රම ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. හරි මේක පොඩි පාඩමක් හොඳේ. අපි අර ශිෂ්ටාචාර පාඩමත් එක්ක බලද්දි මේක මහ ලොකු පාඩමක් නෙමෙයි චූටි පාඩමක්. හරි. එහෙනම් අපි දේශපාලනික ලක්ෂණ සම්බන්ධයෙන් අද ඉගෙන ගන්න කටයුතු කරමු. හරි. හරි. එතකොට ඔන්න ඔය දේශපාලන ලක්ෂණ මම ඔයාලට දැනටමත් කියලා ඉවරයි. මොනවද දේශපාලන ලක්ෂණ? හරි. දේශපාලන ලක්ෂණ වලදී ළමයි මොනවද? රජු බලවත් නොවීම. මම කිව්වේ නැද්ද දැන්? මම ඔයාලට කිව්වා. හරි. රජතුමා බලවත් නොවීම. ඊට පස්සේ හරි ඒකත් කියන්නම්. මේ අපි දේශපාලන ලක්ෂණ කතා කරන්නේ. ඔයාලා මේ Zoom එකෙන්ම පන්ති අද මේ දවස් ටික පොඩ්ඩක් ඉන්න බලන්න ළමයි මේ YouTube එක මේ පොඩ්ඩක් මේ දවස්වල පිස්සු නටනවා. හොඳ? මේ YouTube එක මේ දවස්වල චුට්ටක් ළමයි මේ අප්ඩේට් එකක් කරනවා මේ ලයිව් ස්ට්‍රීම් කරද්දී සමහර වෙලාවට මේ ඒක කැන්සල් වෙලා යන වෙලාවල් තියෙනවා. දැන්වත් රෙකෝඩින් එක දාලා තියෙන්නේ. රෙකෝඩින් දෙනවා මේ. ඔයාලට අර එදා පෙරේද පන්තියේ මේ රෙකෝඩින් එක බලන ළමයි පොඩ්ඩක් බලන්න ඒ ක්ලාස් එකේ මේක පොඩ්ඩක් දැනුවත් කරන්න ඕන. මැදින් චූටි විනාඩි 10 විතරක් කොටසක් මම කතා කරන ලියන්න දෙන කොටසක මේ දුටුගැමුණු රජතුමාගේ තැනක දෙයක් සඳහන් වෙලා නැති වෙති. හරිද? මම ඒක ඔයාලට ගෲප් එකකට දැම්ම නෝට් එක. ඒක නෝට් එක පැහැදිලි නැති නෑ කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. මම ඔයාලට ඒකේ තව නෝට් එකක් දාලා තියන්නම් බලාගෙන ලියා ගන්න මේ දුටුගැමුණුගේ කතාව ලියා ගන්න බැරි වෙලා තිබ්බා ඈ. හරි. ඔව් පුළුවන් තරම් මේ දවස්වල මේ Zoom එකෙන් මෙන්න බලන්න. අරක චුට්ටක් හරියනවා. හරි. ඔව් රෙකෝඩින් එක හම්බ වෙනවා. රෙකෝඩින් එක ආයෙ වෙනම YouTube එකනුයි ආයෙ වෙනම Zoom එකනුත් රෙකෝඩ් කරනවා. ඒක මේ ලයිව් ක්ලාස් එකේ වුණාට පස්සේ ටිකක් වෙලා යනවා. එතකොට දෙන්න. වෙනද එක්කම වගේ වැටෙනවනේ. දැන් මේ අර ප්‍රශ්න හින්දා ටිකක් වෙලා යයි ඈ. හරි. මොන වුණා රෙකෝඩින් හම්බ වෙනවා බලන්න එපා. හරි. සාමාන්‍ය ජනතාව කොටස් තුනකට බෙදුවේයි. ඒක බෙදන්නේ මෙහෙමයි. දැන් කොහොමත් මම ඔයාලට කිව්වනේ මේ සමාජයේ පන්ති තුනක් හිටියා කියලා. රජතුමා උඩින් ඉන්නවා. ඊට පස්සේ වංශාධිපතිවරයා ඉන්නවා. ඊට පස්සේ පූජකවරුන් ඉන්නවා. අන්න ඒ වගේ සාමාන්‍ය ජනතාවත් පන්ති තුනකට බෙදෙනවා. ඔතනදී සාමාන්‍ය ජනතාව අතරත් ළමයි මේ ඒ කියන්නේ යම් විදිහකට මිල මුදල් තිබ්බ අයත් ඉන්නවනේ.
හරි. අර නිදහස් වැසිය කියන එක්කෙනාට මොකද වුනේ? එයාට යම් ආර්ථික ශක්තියක් තියෙනවා. නිදහස් වැසිය කියන සාමාන්‍ය ජනතාවට යම් ආර්ථික ශක්තියක් තියෙනවා. එයාට සමහර වෙලාවට මෙහෙම කරන්නත් පුළුවන්. ප්‍රවේණී මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න නැතුව වංශාධිපතිවරයාට කීයක් හරි දීලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් යාට. තේරුණාද? හැබැයි ඔක වහල්ලු කෙනෙක් කෙනාට කරන්න පුළුවන්. බෑ එයා දුගී දුප්පත් කෙනෙක්. එයාට මිල මුදල් ගෙවා ගන්න බැරි වෙනවා සමහරවට වංශාධිපතිවරයාට. ඉතින් එයාට මොකද කරන්න වෙන්නේ? අර ඒ සේවාවෙන් මිදෙන්න බෑ. ඒ සේවාව කරන්න වෙනවා. එහෙනම් අර මේ සාමාන්‍ය ජනතාව කියන කෙනා පන්ති තුනකට කැඩලා තියෙන්නේ මොකක් හින්දාද? ඒ අයගේ ආර්ථික ශක්තිය නිසා. හරි. තේරුණාද? ගොඩක් හැම දෙයකටම මොකද්ද බලපාලා තියෙන බලයි යද්දි මේ මුදල කියන එකකේ. හරි මුදල. හැබැයි වැඩේ කියන්නේ වැඩවසම යුගයේදී මුදල් කියන දේ මහා ලොකුවට අද කාලේ වගේ වැදගත් උනේ නැහැ. ඒ කියන්නේ පාවිච්චියක් තිබ්බේ නැහැ. හරි. ගොඩක් වෙලාවට භාණ්ඩ හුවමාරු ක්‍රමයක් එක්ක තමයි මිනිස්සු ගනුදෙනු කරේ. මුදල යම් විදිහකට භාවිතා කිරීමක් වුණා. හැබැයි ඒක හරි අවමයි. හරි. දැන් අපි මුදල් කියන දේ හැම දෙයකම භාවිතා කරන්නේ. ඒ කාලේ එහෙම නැහැ. වැඩවසම යුගය කියලා කියන්නේ නොදියුණු සමාජ තත්ත්වයක්. හරි. එතකොට ඒ යුගයේදී මුදල ගැන දේ වැදගත්ම වුණේ නැහැ. හැබැයි යම් විදියක මුදල් ගනුදෙනු සිදු වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. හරි. එහෙනම් අපි දේශපාලන ලක්ෂණ ඇතුලේ කතා කරනවා. මෙතනින් මම ඔයාලට කිව්වා රජු බලවත් නැහැ. හරි. පැහැදිලිද? ඒ වගේම තමයි වංශාධිපතිවරුන්ට මොකද වෙන්නේ? එයාලා බලවත්. හොඳේ. වංශාධිපතිවරයා කියන එක්කෙනා බලවත්. පැහැදිලි නේද? වංශාධිපතිවරයා කියන එක්කෙනා බලවත්. රජු බලවත් නැහැ. වංශාධිපතිවරයා බලවත්. හරි. මධ්‍යගත පාලනයේ බිඳ විසිරීලා තිබ්බ නැත්නම් මධ්‍යගත පාලනයේ දුර්වල වෙලා තිබ්බා. හරි. අනිත් එක තමයි රජතුමාට ස්ථාවර හමුදාවක් නැහැ. අන්න බලන්නකො රජතුමාට ස්ථාවර හමුදාවක් නැතුණාම මොකද වෙන්නේ? වංශාධිපතිවරයා තමයි ඒකට හමුදාව හදලා දෙන්නේ. හරි. right. අන්නේ හමුදාව අතර කවුද හිටියේ? අර සාමාන්‍ය ජනතාව කොටස් තුනකට මං කිව්වනේ බෙදුවා කියලා. සාමාන්‍ය ජනතාවේ නිදහස් වැසිය කෙනෙක් කෙනා. ටිකක් අර පුළුවන් කෙනා. අන්න ඒ කෙනා ගොඩක් වෙලාවට ඔන්න ඔය වංශාධිපතිවරයා විසින් හදලා දුන්න හමුදා කණ්ඩායමේ සෙබළෙක් විදිහට වැඩ කරලා තියෙනවා. හරි. එහෙනම් නිදහස් වැසිය කෙනෙක් කෙනා ප්‍රවේණිය තුලම වගා කටයුතු කරම හිටියේ නෑ. එහෙනම් යුද හමුදාවේ සෙබළුන් විදිහටත් කටයුතු කරලා තියෙනවා. තේරුණාද? ඒ හින්දා තමයි යාට අර කියන්නා වූ නිදහස ලැබෙන්න තවත් එක හේතුවක් උනේ. හරි. ඒකට වහලුන්ව ගත්තේ නැහැ. හරි. තේරුණාද? හරි. එහෙනම් අපි දේශපාලන ලක්ෂණ පොඩ්ඩක් කතා කරමු. මම ඔයාලට කිව්වා මොකද්ද? ඔන්න ස්ථාවර හමුදාවක් රජතුමාට නැහැ. හරි. ඒ වගේම තමයි ප්‍රවේණිය තුල හරි රදලයා සහ වංශාධිපතිවරයාගේ බලවත් භාවය. හරි. ඒ බලවත්කම නිසා මොකද වෙන්නේ? රජු දුර්වලයෙක් බවට පත් වෙනවා. හරි. රයිට්. අපි එහෙනම් ඒ ගැන පොඩ්ඩක් නෝට් එකක් දාගමු. හරි. දේශපාලනික ලක්ෂණ හොඳේ. මෙතන තියෙන දේශපාලනික ලක්ෂණ. දේශපාලන ලක්ෂණ හොඳේ. හරි. මෙහෙම ලියා ගන්නකො ටියුට් එකේ. ඔය දැන් කතා කරපු දේම තමයි ලියන්න තියෙන්නේ. හරි. මෙහෙම ලියන්න. වැඩවසම් ක්‍රමේ දේශපාලනික ලක්ෂණ. හරි. දේශපාලනික ලක්ෂණ වැඩවසම් යුගයේ දේශපාලනික ලක්ෂණ අතර ප්‍රධානම ලක්ෂණය නම් ප්‍රධානම එක හොඳ ප්‍රධානම ලක්ෂණය නම් හරි ප්‍රධානම ලක්ෂණය නම්
හරි ප්‍රධාන ලක්ෂණ නම් විකේන්ද්‍රගත විකේන්ද්‍රගත රාජාණ්ඩු බලය. විකේන්ද්‍රගත රාජාණ්ඩු බලය. يعني රජුගේ බලය විකේන්ද්‍ර විසිරීලා තිබ්බේ. විකේන්ද්‍රගත රාජාණ්ඩු බලය. හරි. විකේන්ද්‍රගත රාජාණ්ඩු බලය. හරි. ඒකටම නූතන එංගලන්තය නූතන කියලා කියන්නේ වර්තමානයේ. නූතන එංගලන්තය හරි. එංගලන්තය ප්‍රංශය ඉස්පාඤ්ඤය. හරි. ප්‍රංශය ඉස්පාඤ්ඤය. නූතන එංගලන්තය ප්‍රංශය සහ ඉස්පාඤ්ඤය. හරිද? ප්‍රංශය ඉස්පාඤ්ඤය ඉතාලිය 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 යන රාජ්‍යන්වල මෙම ලක්ෂණ පැවතුණි නෑ සෝරි මෙම ලක්ෂණය පැවතුණේ ඒ කියන්නේ මේ රාජාණ්ඩු බලය හොඳේ මෙම ලක්ෂණය පැවතුණි හරි මෙම ලක්ෂණය පැවතුණි එම රාජ්‍ය කොටස් ගණනාවකට එම රාජ්‍ය කොටස් ගණනාවකට එම රාජ්‍ය කොටස් ගණනාවකට බෙදී පැවතුණි විකේන්ද්‍රගත වෙනවා කියලා කියන්නේ කොටස් ගණනාවකට රාජ්‍ය බෙදිලා යනවා හරි කොටස් ගණනාවකට රාජ්‍ය බෙදී පැවතුණි හරි හරි ඒ අනුව විවිධ කොටස් එම විවිධ කොටස් වංශාධිපතිවරුන් විසින් වංශාධිපතිවරයා තමයි ඊළඟට පාලනය කරන්න ගන්නේ. හරි? පාලනය කරගෙන යන්නේ. එම විවිධ කොටස් වංශාධිපතිවරුන් විසින් හරි? වංශාධිපතිවරුන් විසින් හරි වංශාධිපතිවරුන් විසින් වංශාධිපතිවරුන් විසින් පාලනය කරගෙන ගිය බව සඳහන්ය. පාලනය කරගෙන ගිය බව සඳහන්ය. පාලනය කරගෙන ගිය බව සඳහන්ය. සඳහන්. ඒ අනුව ඒ අනුව මෙම වංශාධිපතිවරුන්
මෙම වංශාධිපතිවරුන් යනු මෙම වංශාධිපතිවරුන් ප්‍රාදේශීය රජුන් ලෙස ප්‍රාදේශීය රජුන් වෙනවා. හොඳ. අන්න ඒකයි රජතුමාගේ බලය නැති වෙලා යන්නේ. හරි. මෙම වංශාධිපතිවරුන් ප්‍රාදේශීය රජුන් ලෙස කටයුතු කළේය. කටයුතු කළේය. හරිද? හරි. දේශපාලනික බලතල දේශපාලන බලතල යුදමය බලතල දේශපාලනික බලතල යුදමය බලතල හරි. අධිකරණ බලතල හරි. අධිකරණ බලතල හරි. අධිකරණ බලතල බදු පැනවීම බදු පැනවීම බදු බදු පැනවීම ක්‍රමාවක් බදු එකතු කිරීම බදු පැනවීම බදු එකතු කිරීම හරි. යුද හමුදාව පවත්වාගෙන යාම යුද හමුදාව පවත්වාගෙන යාම යුද හමුදාව පවත්වාගෙන යාම යුද හමුදාව පවත්වාගෙන යාම ආදී ආදී කාර්යයන් ආදී කාර්යයන් සඳහා බලතල ඔවුන්ට පැවරුණි. බලතල ඔවුන්ට පැවරුණි. අධිකාරයන් සඳහා බලතල ඔවුන්ට පැවරුණි. හරි. දැන් බලන්නකෝ ඔය කියන තොරතුරු ටිකම ඒ කියන්නේ ඔය මේ බදු පැනවීම බදු ක්‍රියා ඒ කියන්නේ බදු අය කිරීම ඊට පස්සේ හමුදාව පවත්වාගෙන යාම හරි. මේ හැමදේම කලින් කාටද අයිති වෙන්න ඕන? රජතුමා සතු දෙයක් නේද? නේ? රජතුමා සතු දෙයක් තමයි අන්තිමට මොකද වෙන්නේ? මේ අර කියන්නා වූ වංශාධිපතිවරුන්ට අයිති වෙලා තියෙන. ඒකෝර වංශාධිපතිවරුන් ප්‍රාදේශීය නායකයන් විදියට මොකද කරන්නේ? තැනින් තැන ප්‍රදේශයෙන් ප්‍රදේශයේ බලවත් වෙලා වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. අවසානයේ රජතුමාගේ බලය ගණන් අරගෙන නැහැ. හරි. හැබැයි රජතුමාට සේවාවන් සපයන්න මෙයාලා කටයුතු කරා. ඒකත් පොඩි කපටි ක්‍රමයක්. ඇයි? ඉඩම් අයිතිය ලබා ගන්න පුළුවන් වෙනවනේ. රජුට අයත් ඉඩම් අයිතිය ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. රජුගේ ඉඩම් ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම දෙයක් තිබ්බා. හරි. විකේන්ද්‍රගත ලියා ගන්න බැරුණාද ඒක? විකේන්ද්‍රගත රාජාණ්ඩු පාලනය. රාජාණ්ඩු බලය නැත්නම්. මුල් ටික නේද ඔය කියන්නේ? මුල් ටිකනේ කියන්නේ. ලියා ගන්න බැරුණාද එතන? ඔව්. ඔව් සර්. විකේන්ද්‍රගත රාජාණ්ඩු බලය නැත්නම් ආණ්ඩුවේ බලය විකේන්ද්‍රගත වීමයි. හරි. ඒතර අර නූතනයේ එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය වැනි රාජ්‍යන්වල
මේ ලක්ෂණ ක්‍රියාත්මක විය. එහෙම තමයි මුලින් දුන්නේනේ. මේ ලක්ෂණේ ක්‍රියාත්මක විය. හරි. දැන් මම ඔයාලට දෙනවා මේ මෙන්න මේ දේශපාලනික ලක්ෂණ ටික. ඔයා කරන්න ඕන මෙන්න මේ වගේ තරු ලකුණක් දාලා ඒ ලක්ෂණ ටික පහළට ලියා ගන්න. හොඳ? පහළට ලියා ගන්න. හරි. ඊට කලින් අර අතන වාක්‍යයට මෙහෙම ලියන්න. එය අනුව වැඩවසම් යුගයේ දේශපාලනික ලක්ෂණ ලෙස වැඩවසම් යුගයේ දේශපාලනික ලක්ෂණ ලෙස කියලා ලියලා මෙහෙම ලියන්න පහළට. වැඩවසම් යුගයේ දේශපාලනික ලක්ෂණ ලෙස කියලා පහළ ලියන්න. වැඩවසම් ක්‍රමයේ දේශපාලනික ලක්ෂණ කියලා පහළ ලියන්න. හොඳයි. ලියන්න. බලය විමද්දගත වීම. ඉස්සෙල්ලාම එහෙම ලියන්නකො. බලය විමද්දගත වීම. හරි. බලය විමද්දගත වීම. බලය විමද්දගත වීම. බලය විමද්දගත වීම. ඊට පස්සේ රජු බලවත් නොවීම නැත්නම් රජු දුර්වල වීම. රජු දුර්වල වීම. රජු දුර්වල වීම. හරිද? රජු දුර්වල වීම. ඊළඟට ප්‍රාදේශීය වංශාධිපතිවරුන් බලවත් වීම. ප්‍රාදේශීය වංශාධිපතිවරුන් බලවත් වීම. ප්‍රාදේශීය වංශාධිපතිවරුන් බලවත් වීම. හරිද? හරි. ප්‍රාදේශීය රජවරුන් ප්‍රාදේශීය පාලකයන් බලවත් වීම. ඊළඟට රජුට ස්ථාවර හමුදාවක් නොවීම. ඒකත් ඔන්න ලක්ෂණයක්. රජුට ස්ථාවර හමුදාවක් නොවීම. රජුට ස්ථාවර හමුදාවක් නොවීම. හරි. ඊළඟට වංශාධිපතිවරුන් බලවත් වීම. අතන ප්‍රාදේශීය නායකයන් කියලා කිව්ව ගොඩක් කියලා රදලයක් ඉන්නවනේ. ආ, වංශාධිපතිවරුන් බලවත් වීම. හරි. රයිට්. ඔන්න අපි එහෙනම් ඒ ලක්ෂණ ටික ලිව්වා. දැන් උතනදී රජතුමා බලවත් වෙන්නේ නැහැ නේද? වංශාධිපතිවරයා ඊට වඩා බලවත් වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රාදේශීය නායකයන් ප්‍රාදේශීය රදල්වරුන් බලවත් වෙනවා.
රජතුමාට ස්ථාවර හමුදාවක් නැහැ. යුද්ධයක් වගේ දෙයක් ඇති වුණොත් එහෙම ඔන්න රජතුමාට මුකුත් කරගන්න විදියක් නැහැ. වංශාධිපතිවරයා වගේ කෙනෙක් නැතිව හිටියොත්. හොඳේ. මොකද වංශාධිපතිවරයා තමයි ගොඩක් කලකට මේ දේවල් එයාට හදලා දෙන්නේ. හරි. ඒ අවශ්‍ය හමුදාව වුණත් හදලා දෙන්නේ වංශාධිපතිවරයා විසින්. හරි. රයිට්. වෙනම ලියන්න මෙහෙම. රජුට එරෙහිව සතුරු ආක්‍රමණයක් එල්ලවන විට රජුට එරෙහිව සතුරු ආක්‍රමණයක් එල්ලවන අවස්ථාවේදී හොඳේ. රජුට එරෙහිව සතුරු ආක්‍රමණයක් එල්ලවන අවස්ථාවේදී හරිද? එල්ලවන අවස්ථාවේදී එල්ලවන අවස්ථාවේදී රජුට අවශ්‍ය කරන්නා වූ යුද හමුදාවක් අවශ්‍ය වෙනවනේ. රජුට අවශ්‍ය කරන්නා වූ යුද හමුදාව කවුද හදලා දෙනවා කිව්වේ? ආ. නිර්මාණය කර දුන්නේ මෙම වංශාධිපතිවරුන් විසින්ය. නිර්මාණය කර දුන්නේ මෙම වංශාධිපතිවරුන් විසින්ය. හරිද? ඊට පස්සේ ඒකටම එම නිසා ඔවුන් රජුටත් වඩා බලයක් දිනාගෙන සිටියේය. එම නිසා ඔවුන් රජුටත් වඩා බලයක් දිනාගෙන සිටියේය. රජුටත් වඩා බලයක් දිනාගෙන සිටියේය. එහෙත් රාජ්‍යත්වය තාමත් නීත්‍යානුකූල විය. ඒ කියන්නේ රජතුමාට බලය අඩු වුණාට රාජ්‍යත්වය කියන එක නීත්‍යානුකූලයි. අර ප්‍රාදේශීය නායකයන් බලවත් වුණාට එයාලට නීත්‍යානුකූලයි දෙයක් නැහැනේ. තේරුණාද? රටේ පාලකයා නම් රජුය. ඒක තියෙනවා නමට විතරක් රජු ඉන්නවා ඒකත් හරි. වංශාධිපතිවරුන් වගේ කට්ටිය බලවත් වුණාට ඒක නීත්‍යානුකූල නැහැ. හරි. තේරුණාද? රටේ තියෙන ව්‍යවස්ථාවට අනුකූලව පාලකයා තමයි රජු තමයි රටේ කෙනා. හරි. මේ රාජ්‍යත්වය විතරයි නීත්‍යානුකූල වෙලා තිබිලා තියෙන්නේ. හරි. හරි. ඒකට ප්‍රධාන හේතුව නම් රටේ සමස්ත ඉඩම් වල අයිතිය. රටේ සමස්ත ඉඩම් වල අයිතිය. රටේ සමස්ත ඉඩම් වල අයිතිය. ඉඩම් වල අයිතිය රජතුමාට ලැබුණේය. හරි. රජතුමාට ලැබුණේය. මෙම හේතුවෙන් රජුට අවශ්‍ය කරන්නා වූ කාර්ය සාපල්‍යයක් නැත්නම් රජුට අවශ්‍ය කරන්නා වූ කාර්යයක් ඉටු කර ගැනීමට
රජුට අවශ්‍ය කරන්නා වූ කාර්යයක් ඉටු කර ගැනීමට අ, වංශාධිපතිවරුන්ට ඉඩම් ලබා දීම වංශාධිපතිවරුන්ට ඉඩම් ලබා දීම සිදු කළේය. හරි ඒ කියන්නේ රජතුමා ගොඩක් වෙලාවට Tamanට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න මොකද්ද කරන්නේ? වංශාධිපතිවරුන්ට තම ඉඩම් ලබා දීමක් කරලා තියෙනවා. හරි. right. රජු කියන ඕනම දෙයක් වංශාධිපතිවරුන් විසින් කරලා දෙනවා. හරි. මොකද වංශාධිපතිවරයා සැහැදී පැහැදීගෙන හිටියේ රජතුමා විසින් රජතුමාට අවශ්‍ය කාර්යයන් ඉටු කරන්න. හරි. ඒ වගේම තමයි යාගේ බලවත්භාවයත් ඒකම තිබ්බා. හමුදාවේ අනිත් අයත් වංශාධිපතිවරුන්ගෙන් වරුන්ගේ අයගෙන්ද ගන්නෙ. වංශාධිපතිවරයා තමයි හමුදාවට අවශ්‍ය කරන්නා වූ සියලුම කියන්නේ පිරිස් බලය හදලා දෙන්නේ. එතකොට ඒ ඔක්කොම කාගේ කට්ටියද? ඔව් වංශාධිපතිවරුන්ගේ මිනිස්සු. හරි. එයාලගේම සේවකයෝ. වංශාධිපතිවරුන් අතර සහ රදලයා අතර තියෙන වෙනස කියන්නේ වංශාධිපතිවරයෙක් හදන්නේ රජු විසින් තමන්ගේ ඒ කියන්නේ ආර්ථික ශක්තිය නගා සිට ආර්ථික ශක්තියක් තමන් ළඟ නැති නිසා වංශාධිපතිවරයාට වංශාධිපතිවරයා කියලා කියන්නේ ගොඩක් වෙලා ළමයි ඉස්සර ඔය මේ වෙළඳාම් කරපු පිරිස. ඒ කියන්නේ වෙළඳාම අතින් ධනවත් වුණ අය ඉන්නවනේ. ධනවත් පිරිස. ඒ අය ගාව මුල මුදල් තියෙනවා. ඒ අයට එතකොට ඕනම අවස්ථාවකදී මුදලක් වියදම් කරලා දෙයක් කරගන්න පුළුවන්. හරි. රජතුමාට අවශ්‍ය කරන්නා වූ හමුදා බලයක් නැති නිසා රජුට ඒක නිර්මාණය කරගන්න ආර්ථික ශක්තියක් නැහැ. ඒකට ඒ හින්දා තමයි වංශාධිපතිවරයා කියන පෝස්ට් එකක් නිර්මාණය කරලා ඒ සඳහා අ, පිරිස් බඳවගෙන තිබ්බේ. ඒකට ඒ සඳහා අර වෙළඳ කියන කණ්ඩායම තම වෙළඳුම්ම තමයි බැඳෙන්නේ. ඒතකොට වංශාධිපතිවරුන් ගාව මුදල තියෙනවා. මුදල් තියෙනවා. එතකොට එයාලා මොකද කරන්නේ? රජතුමාට අවශ්‍ය හමුදාව වගේ දේවල් නිර්මාණය කරලා දෙනවා. හරි. රදලවරුන් සාමාන්‍යයෙන් රජතුමාගේ රාජ්‍ය සභාව තුල සේවය කරපු අය. තේරුණාද? එයාලට මහ ලොකුවට වංශාධිපතුන්ට වගේ මුල මුදලක් තිබ්බේ නැහැ. හරි. රාජමාලිගාවේ වැඩ කරපු රාජ්‍ය නිලධාරීන් විදිහට රදලවරුන් සඳහන් කරන්න පුළුවන්. හරි. එතකොට ප්‍රවේණියක් බලා ගන්න එයාලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රවේණිය වල සම්බන්ධව ඔක්කොම කටයුතු සිදු කරන්නේ වංශාධිපතිවරයා විසින්. පැහැදිලිද? හරි. ඔන්න ඔතන තමයි ඒ වෙනස තියෙන්නේ. හරි. හරි. එතකොට ඔන්න මම ඔයාලට කිව්වා වංශාධිපතිවරුන් රජතුමාට අවශ්‍ය කරන්නා වූ හමුදා බලය නිර්මාණය කරලා හමුදාව නිර්මාණය කරලා දෙනවා කියලා. ඒකට අවශ්‍ය පිරිස් බලය හදලා දෙනවා. හරි. right. හරි. මෙහෙම සඳහන් කරගන්න ඊට පස්සේ වෙනම. ඒ අනුව ඒ අනුව දේශපාලනික ලක්ෂණ දේශපාලනික ලක්ෂණ වල වැදගත්කම
දේශපාලනික ලක්ෂණ වල වැදගත්කම මෙසේ පෙන්වා දිය හැක. මෙසේ පෙන්වා දිය හැක. හරි. ඊළඟට තියෙනවා නේද ආර්ථික ලක්ෂණ. ආර්ථික වශයෙන් වැදගත් වන දේ ආර්ථික ක්‍රමයට එමු. හරි. ආර්ථික ලක්ෂණ හොඳ. ආර්ථික ලක්ෂණ. හරි. දැන් මෙහෙමයි. හරිද? ආර්ථික ක්‍රමයේ ප්‍රධානම ලක්ෂණය තමයි ළමයි මොනවද? ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාව. ඒ කියන්නේ වගා කරගන්න එක තමයි. ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේ සිදු කිරීම තමයි ප්‍රධාන වශයෙන් මෙයාලගේ ආර්ථිකය වෙන්නේ. ඒ කියන්නේ අර කියන්නා වූ ප්‍රවේණි තුල නැත්තම් භණ්ඩාරගම් වල මොනවද කරන්නේ? වගා කරන්න ගන්න. එහෙනම් වංශාධිපතිවරුන්ට අයිති ඉඩම් වල තමයි මෙන්න මේ ප්‍රවේණි 16 වගා කරන්නේ. හරි. ඒ වගා කරලා ලබා ගන්න අස්වැන්නෙන් කොටස් වංශාධිපතිවරුන්ටත් ලබා දෙන්න ඕනේ. හරි. ඒක මූලික සාධකයක් බවට පත් වෙනවා. හරි. ඒ වගේම තමයි ප්‍රවේණිය නිර්මාණය වෙනවා. ප්‍රවේණියක් කියලා කියන ගොඩක් වෙලාවට භණ්ඩාරගමක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ප්‍රවේණිය යම් ප්‍රදේශයකට සීමා වෙනවා. හරි. ඒක ගොඩක් වෙලාවට දඬු වැටකින් හරි මොහොකින් හරි ආවරණය වෙලා තමයි මේ වටේටම ආරක්ෂාව සපයන්නේ. හරි. එතකොට ඒකට නිශ්චිත භූමියක් තියෙනවා. හරිද? හරිද? නියති භූමියක් නැත්තම් නිශ්චිත භූමියක් තියෙනවා. හරිද? භූමිය ස්ථාවරයි. හරිද? හරි භූමිය ස්ථාවරයි. එතකොට මේක තුල තමයි මොකද කරන්නේ? අර කියන්නා වූ ප්‍රවේණි දාසයන් හරි වැඩ කරන්න කටයුතු කරන්නේ. හරි. මෙයාලා මේ ප්‍රවේණිය පිට යනවා නම් මොකද කරන්නේ? අර කියන්නා වූ වංශාධිපතිවරුන්ගෙන් අවසර ගන්න ඕනේ. ඒ සඳහා නිදහස් වැසියට තමයි ගොඩක් වෙලාවට අවසරය තිබෙන්නේ. නැත්නම් ගොඩක් වෙලාවට ප්‍රවේණි දාසයන් මේක ඇතුළෙම වගා කර කර තමන්ගේ ජීවිතය ගත කරමින් ඉඳලා තියෙනවා. හරි. right. එතකොට ආර්ථික ලක්ෂණයන් වල තවත් දෙයක් තමයි මොනවද? ඔව්. මුදල් භාවිතා වීම අඩු වීම. මුදලේ භාවිතය ඒක අඩුයි හොඳේ. ඒක අඩු වෙලා තියෙනවා. නේද? මුදල් මම වාට කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමයක් මත ගොඩක් වෙලාට තමන්ගේ අවශ්‍යතාවයන් හදවගත්තේ කියලා. පිරිමහගත්තේ කියලා. මේ සපුරගත්තේ කියලා. හරි. ඒ වගේම තමයි වෙළඳාමට මොකද වෙන්නේ? වෙළඳාමත් නොදියුණු. ඒ කියන්නේ දියුණු වෙළඳාමක් තිබ්බේ නැහැ. වෙළඳාම දියුණු වෙනවා නම් මොකද වෙන්න පුළුවන්? මුදල් භාවිතා වෙන්න පුළුවන් නේ. නේද? වෙළඳාම දියුණු වෙනවා නම් අනිවාර්යෙන් මුදල කියන එකත් අනිවාර්යෙන් භාවිතා වෙනවා. හරි. ග්‍රාමීය ආර්ථික රටාවක් තිබ්බේ. ඒ කියන්නේ ග්‍රාමීය කියලා කියන්නේ අර ගොඩක් වෙලාවට ගම්බද මිනිස්සු වගා කරගෙන ඒ වලින් තමන්ගේ ජීවිතය සකසගෙන තියෙනවා. හරි. ඉතින් ඔය වගේ ආර්ථිකයක් ක්‍රියාත්මක වුණා. ඉතින් සතුරු ආක්‍රමණ වගේ දේවල් නිරන්තරයෙන් එල්ල වෙනවනේ. එතකොට මිනිස්සුන්වත් තමන්ට ආරක්ෂාව ලබා ගන්න තමන් ගාව තිබ්බ ඉඩම් වංශාධිපතිවරුන්ට ලබා දුන්න වංශාධිපතිවරුන් තමා මිනිස්සුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව සැපී. මොකද වංශාධිපතිවරයාට හමුදාවක් නිර්මාණය කරගන්න මහලොකු කාලයක් සහ වෙහෙසක් යන්නේ නැහැ. ඒ සඳහා වෙනම පිරිස් එයාලා ගාව ඉඳලා තියෙනවා. තේරුණාද? ඔන්න ඔහොම තමයි බලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරි. අපි එහෙනම් ආර්ථික රටාවේ ලක්ෂණ ගැනත් අපි පැහැදිලි කරගමු. ඔයාට මම හිතන්නේ නෝට් එක ඔව් ආර්ථික ලක්ෂණ ගැනත් ලියන්න තියෙනවා මෙතන. හරි. ආර්ථික ක්‍රමය හරි. ඒක යටතේ මෙහෙම ලියමු. වැඩවසම් යුගයේ
වැඩවසම් යුගයේ වැඩවසම් යුගයේ ආර්ථික ලක්ෂණ ආර්ථික ලක්ෂණ වැඩවසම් යුගයේ ආර්ථික ලක්ෂණ වැඩවසම් යුගයේ ආර්ථික ලක්ෂණ රාශියක් ක්‍රියාත්මක විය. රාශියක් ක්‍රියාත්මක විය. රාශියක් ක්‍රියාත්මක විය. හරි. කෘෂිකර්මාන්තය මත පදනම් වූ කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් සැකසුණි. කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් පැවතුණි. එහි ප්‍රධාන ආර්ථික ඒකකය වූයේ ඒකටම එහි ප්‍රධාන ආර්ථික ඒකකය වූයේ ප්‍රවේණියයි. ප්‍රධාන ආර්ථික ඒකකය වූයේ ප්‍රවේණියයි. ප්‍රවේණියයි. ප්‍රවේණිය ලෙස සඳහන් කරන්නේ ඔන්න විශේෂ වාක්‍යයක්. ප්‍රවේණිය ලෙස සඳහන් කරන්නේ ප්‍රවේණිය හොඳේ ප්‍රවේණිය ලෙස සඳහන් කරන්නේ තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා රජු විසින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා රජු විසින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා රජු විසින් රජු විසින් හරි. වංශාධිපතිවරුන්ට ලබා දුන් ඉඩම්ය. වංශාධිපතිවරුන්ට ලබා දුන් ඉඩම්ය. වංශාධිපතිවරුන්ට ලබා දුන් ඉඩම්ය. ඉඩම්ය.
ඔන්න ඒක highlight කරගන්න. ප්‍රවේණී කියලා කියන්නේ ඔන්න ඕකට අපි බණ්ඩාරගම් කියලාත් කියනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ මෙහෙම ලියමු. ඒකටම ඒ අනුව වැඩවසම් යුගයේ ඒ අනුව වැඩවසම් යුගයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික ලක්ෂණ මෙසේය කියලා ලියලා තරු ලකුණු දාලා ඒ ලක්ෂණ ටික ලියාගමු. හොඳේ. හරි. තරු දාලා ඒ ටික ලියාගමු. හරි මෙහෙම ලියන්න. සඳහන් කරගන්නකො. කුෂිකර්ම තරු ලකුණු දාලා යන්න. කුෂිකර්මාන්තය මත පදනම් ආර්ථික ක්‍රමයක් පැවතීම. හරි. කුෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් පැවතීම. කුෂිකර්මාන්තය මත හොඳේ. පදනම් වූ ආර්ථික ක්‍රමයක් පැවතීම. හරි. ඊළඟට ප්‍රවේණි ක්‍රමය. ප්‍රවේණි ක්‍රමය. ප්‍රවේණි ක්‍රමය. ප්‍රවේණි ක්‍රමය. ග්‍රාමීය ආර්ථික ක්‍රමය. ග්‍රාමීය ආර්ථික ක්‍රමය. ග්‍රාමීය ආර්ථික ක්‍රමය. හරි. ග්‍රාමීය ආර්ථික ක්‍රමය. ඊළඟට වෙළඳාම දියුණු නොවීම. වෙළඳාම දියුණු නොවීම. වෙළඳාම දියුණු නොවීම. මුදල් භාවිතයක් නොවීම. හරි. මුදල් භාවිතයක් නොවීම. ඊළඟට මෙහෙම ලියන්න. බාණ්ඩු හුමාරු ක්‍රමය කියලා ලිව්වනේ. බාණ්ඩු හුමාරු ක්‍රමය. ග්‍රාමීය ආර්ථික රටාව. ග්‍රාමීය ආර්ථික රටාව. ග්‍රාමීය ආර්ථික රටාව. right. මේවා තමයි පොදු ලක්ෂණ. ආර්ථික ක්‍රමයේ පොදු කාරණා ටික. හරි. කියන්නේ සාමාන්‍යයෙන් ආර්ථිකය තුලත් මහ ලොකු දෙයක් දකින්න හම්බුනේ නැහැ. හරි. මිනිස්සුන්ට අර දියුණුවක් ලබන්න, උද්‍යෝගයෙන් වැඩ කරන්න එහෙම දෙයක් තිබෙත් නැහැ. හරි. කොහොමත් සාමකාමී සහජීවනයක් තිබ්බා. එකමුතුභාවයක් යම් විදිහකින් තිබිලා තියෙනවා. ඉතින් කොහොම හරි අර සරල ජීවිත ගත කරන්න
එයාලට පුළුවන් වෙලා තියෙනවා. හරි. ලොකු ටාගට් ඒ දේවල් මුකුත් නැහැ කාගාවත්. හරි. අර වංශාධිපතිවරයා මිනිස්සු ටික මඩව මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන එයාලා බලයක් හිමි කරගෙන ඉඳලා තියෙනවා. හරි. හරි. ලක්ෂණ ටික මේ විදිහට පෙන්වලා දුන්නා වගේම පහලින් ලියන්න ඊළඟට විස්තර කරන්න. අ, මෙහි ආර්ථිකය රඳා පැවතුනේ මෙහි ආර්ථිකය රඳා පැවතුනේ ප්‍රවේණීය මතය. කියන්නේ ප්‍රවේණියත් එක්ක තමයි වැඩේ වෙලා තියෙන්නේ. ප්‍රවේණීය මතය බොහෝ විට බොහෝ විට වංශාධිපතිවරයාගේ ඉඩම් වංශාධිපතිවරයාගේ ඉඩම් වල වගා කටයුතු සිදු කරන සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව එයින් ලබා ගන්නා අස්වැන්නෙන් කොටසක් වංශාධිපතිවරුන්ට ලබා දිය යුතුය. අන්න වංශාධිපතිවරයා ආර්ථික වශයෙන් දියුණු වෙනවා. හොඳේ. වංශාධිපතිවරයා වංශාධිපතිවරුන්ට ලබා දිය යුතුය. හරි. බාණ්ඩු කුමාරු ක්‍රමයටම තමා පුතේ අත්තම් ක්‍රමය. ඔව්. අත්තම් ක්‍රමය කියලා කියන්නේ බාණ්ඩු කුමාරු ක්‍රමයටම තමයි. ඒ කියන්නේ දැන් ඔයාලා අහලා ඇති ඉස්සර ඉඳන් මිනිස්සු ගොඩක් වෙලාවට අ, අතීතේ හරි තමන්ට අවශ්‍ය කරන දේ තමන් විසින් සකසගෙන තියෙනවා. විශේෂයෙන්ම අපිට ඉස්සරම ඕන වුණේ මොනවද? ඛණ්ඩනේ ඕන වුණේ. ඒ කියන්නේ කුසගින්න සඳහා ආහාරය. එතකොට අපි ආහාර මුල්ම කාලේ දඩයම් කරලා හොයාගත්තා. පස්සේ දඩයමම නෙමෙයි ඊට පස්සේ වගා කරගෙන කන්න ගත්තා. එතකොට වගා කරගෙන කනකොට අපි වී වගාවක් වෙන්න පුළුවන් නැත්නම් හේන් ගොවිතැනේදී එළවලු වගාවන් වෙන්න පුළුවන් ධාන්‍ය වගා කරනවා වෙන්න පුළුවන් මේ දේවල් කරන්න ගත්තනේ. එතකොට මිනිස්සු ඔය බාණ්ඩ හෝමාරු ක්‍රමයට එකපාරට එමුනේ නැහැ. ඉස්සෙල්ලා Tamanට අවශ්‍ය කරන දේ මොකද කරේ? තමා විසින් නිෂ්පාදනය කරගත්ත අපි ඒකට කියනවා මේ ස්වයංපෝෂක කෘෂි ආර්ථික රටාව කියලානේ. ඊට පස්සේ ටික ටික මොකද කරේ? මෙයාලා වැඩියෙන් නිෂ්පාදනය කරා. නේද? කියන්නේ දැන් තිරිඟු Tamanට මාසෙකට අවශ්‍ය කරන ප්‍රමාණයකට වඩා මෙයාලා මොකද කරේ? වගා කරන්න ගත්තා. එතකොට ඒ දේවල් මොකද වෙන්නේ? අතිරික්තයක් වෙනවනේ. ඒ කියන්නේ වැඩියෙන් නිෂ්පාදනය වුණාම මේ දේවල් අපිට වැඩි. හරි. එතකොට අපි ඒවා කල් තියාගන්නත් කටයුතු කරනවා එකක විදිහක්. කල් තියාගත්තාම සමහරවිට යම් යම් ප්‍රශ්න එන්නත් පුළුවන්. නිකන් කල්ලිකුත් වෙලා වගේ ගිහිල්ලා හරිද? ගුල්ලෝ ගහන්න පුළුවන්. ඔය වගේ වෙන විපර්යාසයන් එන්න පුළුවන්. ඒකට හැබැයි අතිරික්ත දේවල් වලට යමු වුණාම මිනිස්සු ඒ දේවල් එයාලා ඊළඟට කරන්න ගත්තා. මොනවද? අතිරික්ත දේවල් අතිරික්තයක් වුණා වගේම තමයි මිනිස්සුන්ට අවශ්‍යතාවයන් තව වැඩි වුණා. ඊළඟට මොකද උනේ? කෑම විතරක්ම නෙමෙයි. තව අවශ්‍යතාවයන් මිනිස්සුන්ගේ ඔළුව වලට ආවා. එතකොට එයාලා කරන්න ගත්තේ අර අතිරික්ත දේ මොකද කරන්නේ? Tamanට අවශ්‍ය කරන දෙයක් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා එයාට දීලා ඒ දේ යාගෙන් ගන්නවා. හරි. තේරුණා? ඒ දේ යාගෙන් ගන්නවා. එතකොට එයාට මේ තමන් ගාව තිබ්බ වීගෝනියක් හරි නැත්නම් වෙලෝල් ටිකක් හරි දීලා එයාගෙන් තමන්ට අවශ්‍ය කරන දේ ගන්නවා. එතකොට අන්න එතකොට තමයි මොකද්ද වෙන්නේ?
භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වෙනවා කියනවනේ. භාණ්ඩෙට භාණ්ඩයක් හුවමාරු කරනවා. ඒකනේ ඔක කියන්නේ. භාණ්ඩ හුවමාරු කරනවා. හැබැයි වැඩේ කියන්නේ ඕක ටික කාලයක් කරගෙන යද්දී මිනිස්සුන්ට ප්‍රශ්න එන්න ගත්තා. නේද? ඔය තමයි අත්කම් ක්‍රමයක් කියලා කියන්නේ තමන් විසින් නිෂ්පාදනය කරන දේ නේද? තමාගේ මහන්සිය මේ නිෂ්පාදනය කළ දේ මොනවද? තමා විසින්ම තව කෙනෙකුට ලබා දීම. හරි. ඒ කෙනාගෙන් තව දෙයක් ලබා ගැනීම. හරි. අත්හුවමාරුවක් නේද? අතින් සුවමාරු වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ භාණ්ඩේ ඒ ද්‍රව්‍ය ගොඩක් වෙලාවට අතින් හුවමාරු කරනවා. හරි. කොහොම හරි ඒ අත්කම් ක්‍රමය පසු කාලීන මොකද වෙන්නේ? තව කාලයක් ඇද්දී ඒක හරියන්නේ නැතුව යනවා. අන්න එතකොට තමයි මොකද කරන්නේ? තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා මුදල් කියන එකකේ භාවිතා කරන්න ගත්තේ. සහ මේ භාණ්ඩ පස්සේ, ඒ කියන්නේ භාණ්ඩ කියන දේ පස්සේ මිනිස්සු දැන් භාණ්ඩ හොමාරු ක්‍රමයටනේ භාණ්ඩෙට භාණ්ඩයක් දින්න කෙනෙක් කරේ. පස්සේ ඒ භාණ්ඩෙට වටිනාකමක් එක් කරා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙළඳාම කියන දේ ආවට පස්සේ ඒ භාණ්ඩ වලට මිලක් නියම වුණා. හරි. කහවණු වලින් හරි කොහොම හරි මිලක් නියම වුණා. හරි. එතකොට මිලක් ඊළඟට භාණ්ඩු කුමාරුව වෙනුවට ඔන්න ඒ දේ අපි මිලදී ගන්නවා සල්ලි දීලා. දැන් අපි කඩේකට ගිහිල්ලා ගන්න අපිට අවශ්‍ය කරන දේවල් නේද? අපි ගන්නවනේ. ගෙදරට අවශ්‍ය කරන බඩු අපි කඩෙන් ගිහිල්ලා ගන්නවා. එතකොට අපි මුදලාලිට දෙන්නේ අපේ ගෙදර හදන මොනවද? එළවලු ටිකක්ද ගිහිල්ලා? නෑනේ නේ. අපි මුදලක් දෙනවා එයාගෙන් අපි අපිට අවශ්‍ය කරන බාඩු ටික ගන්නවා. හරි. ඔන්න ඔහොම තමයි ඔගේ විකාශය පස්සේ අ, වෙනස් වෙන්නේ. හරි. හරි. ඔන්න එනම් බාණ්ඩු කුමාරුකම එහෙම නැත්නම් අපි කියනවා මේ අත්තම් ක්‍රමය කියලා එකට. හරි. ඊළඟට ලියන්න අ, රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ආරක්ෂාව රජුගෙන් නොලැබූ නිසා රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ජනතාවගෙන් නොලැබුණු නිසා සාමාන්‍ය ජනතාවගෙන් පස්සේ ලැබෙන්නේ නැතු වෙනවනේ. නොලැබුණු නිසා නොලැබුණු නිසා හරි. තමා ළඟ තිබෙන මුදල් රටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ආරක්ෂාව රජුගෙන් නොලැබුණු නිසා අවශ්‍ය ආරක්ෂාව රජුගෙන් නොලැබුණු නිසා තමා සතු ඉඩම් හරි. තමා සතු ඉඩම් හරි. තමා සතු ඉඩම් අ, වංශාධිපතිවරුන්ට ලබා දී. අන්න වංශාධිපතිවරුන්ට දෙනවා. හරි. වංශාධිපතිවරුන්ට ලබා දී. හරිද? ලබා දී. එම ඉඩම් වල නෑ සෝරි ලබා දී. වංශාධිපතිවරයාගෙන් සිය ආරක්ෂාව බලාපොරොත්තු විය. හරි. වංශාධිපතිවරයන්ගෙන් සිය ආරක්ෂාව බලාපොරොත්තු විය. සිය ආරක්ෂාව බලාපොරොත්තු විය. ඊළඟට
වෙළඳාමක් නොතිබූ නිසා. වෙළඳාමක් නොතිබූ නිසා. මුදල් භාවිතා වීම අවම වී ගොස්. මුදල් භාවිතා වීම අවම වී ගොස්. මුදල් භාවිතා වීම අවම වී ගොස් තිබේ. මුදල් භාවිතා වීම අවම වී ගොස් තිබේ. මේ අනුව ආර්ථික ක්‍රමේ ප්‍රධාන ලක්ෂණ. ආර්ථික ක්‍රමේ ප්‍රධාන ලක්ෂණ මෙසේ පෙන්වා දිය හැකියි. මෙසේ පෙන්වා දිය හැකියි. හරි. රයිට්. එතන ඉවරයි ඈ. ආර්ථික ක්‍රමේ ප්‍රධාන ලක්ෂණ මෙසේ පෙන්වා දිය හැකියි. රයිට්. ඔන්න අපි එනම් ආර්ථික සහ දේශපාලනික ලක්ෂණ ළමයි මෙතනින් කතා කරලා අද අවසන් කරනවා. ඔයාට වැදගත්ම කොටස් දෙකක් තමයි අද ඉවර වුණේ දේශපාලනිකයි ආර්ථිකයි. හරි. මේක අපිට සමාජ ලක්ෂණ තියෙනවා සාකච්ඡා කරන්න. ඒවා අපි ඊළඟ දවසේ කතා කරලා පිරිහීමට බලපාපු හේතු ටිකක් පැහැදිලි කරන්න ගමු. හරි. ඒ කියන්නේ මේ පාඩමේ මම ඔයාලට කිව්ව ප්‍රධාන මාතෘකා දෙකයි තියෙන්නේ. ප්‍රධාන ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න වැඩව සමයුගය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා ඒකේ තියෙන ලක්ෂණ පැහැදිලි කරලා ඒක බිඳ වැටීම ගැන කතා කරන්න. හරි. රයිට්. ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. සිතියම ලකුණු කරන්න ළමයි වෙලාව ටිකක් මදි වුණා. ලබන සතියේ ඔයා සිතියම ටික සූදානම් කරගෙන ඉන්න. අද මම ඔයාලගේ ගෲප් වල සිතියම් දැම්මේ. තාම කාටවත් හදාගන්න බැරි වෙන්නේ නැති. සිතියම් ටික අනිවාර්යෙන් අරගන්න. සිතියම කියන්නේ සිතියම් කොළ 10ක් විතර ගහගෙන තියාගන්න. මේ ලබන සතියින් අනිවාර්යෙන්ම සිතියම ලකුණු කරනවා. හරි. කලින්ම ලකුණු කරන්න ගමු මේ ස්ථානීය තැන් ටික පුරුදු කරන්න ඕන දැම්ම තියාම. එතකොට වාට ලේසි මේ යුරෝපානු කලාපයේ තියෙන ස්ථාන තැන් ඉගෙන ගන්න. හරි. එහෙනම් මතක තියාගන්න ලබන සතිය තුල සිතියම් කොළ අනිවාර්යෙන් අරන් එන්න අනිවාර්යෙන්ම යුරෝපා සිතියම ලකුණු කිරීම වෙනවා. පැහැදිලිද? රයිට්. අද පාඩම ගැන කතා කරපු දේවල් නෝට් එක ලියාගත්තද සම්පූර්ණයෙන්? ඔව් ඔව්. සර් දීලා තියෙන සිතියම විතරක් පාවිච්චි කරන්න. ඒක A level වලට එන එක. හරි. වෙන ඒවා දෙන්නේ නැහැ කොහොමද? ලංක එකේ දුන්නත් යුරෝපා එකේ දුන්නත් දෙන්නේ A level වලට එන සිතියම ඈ. ඒක තමයි ඔයාලා ගෲප් එකට අද දැම්මේ. ඒකෙන් කොළ 10ක් 15ක් විතර නිකන් ගහලා තියාගන්න කොහොමද අපි අභ්‍යාස කරනවනේ. අභ්‍යාස කරද්දී ඔයා ස්ථානීය තැන් ටික ඔතන ලකුණු කරාගත්තා. ඊට පස්සේ ඒක ගෙදර ඉඳන් පුරුදු වුණා. හරි පුරුදු වෙන්න ඕන ක්‍රමයක් මම ලබන සතියේ කියලා දෙන්නම්. හරි. හරි පැහැදිලි නේ එහෙනම්? හරි ඒ කොළ විතරක් ගන්න. වෙන සිතියම් භාවිතාව කරන්න එපා. මොකද ওই භාගයටම එන සිතියම් කොළ තමයි දීලා තින්නේ ලංකා සහ යුරෝපා. හරි. රයිට්. එහෙනම් දේශපාලනික ලක්ෂණයි ආර්ථිකයි පැහැදිලිද? පාඩම් කරගන්න. නෝට් එක ලියාගත්තා නේද හැමෝම? මොන හරි ගැටලු තියෙනවද? හරි මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක ටිකක් රැවලා වැටිලා තියෙන ගෲප් එකට. රයිට් එහෙනම් ළමයි අදට මෙතනින් ක්ලාස් එක අවසන් කරමු. අපි ඊළඟ දවසේ ආයේ අපේ ලාංක පන්තිය මේ සතිය තියෙනවා සුපුරුදු පරිදි සෙනසුරාදා. එහෙනම් ලබන සතියේ යුරෝපා සිතියන් අරන් එන්න. සිතියන් ලකුණු කිරීම අනිවාර්යෙන් වෙනවා. හරි. එහෙනම් සියලු දෙනා සුබ රාත්‍රියක්. ආයුබෝවන්.